ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ රණවිරු ගාය සම්බන්ධයෙන්. දැන් ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මේ රණවිරු ගාය සම්බන්ධයෙන් අමුතුවෙන් කතා කරන්න තියෙන්නේ කියලා. හැබැයි මේ මම ඉන්නේ 2026 අවුරුද්දේ මේ කාලවකවානුව තුළදී සිදුවෙන කාරණා සම්බන්ධයෙන් ගත්තාම මේ රණවිරු ගාය ගැන කතා කරන්න මට ඕන කියලා හිතුණා. මොකද මේ රණවිරු ගාය මෙච්චර කාල අවභාවිතාවක් කරලා තියෙන්නේ. ඉතින් ඒ රණවිරු ගාය අවභාවිතා කරපු හැටි ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න ඕන කියලා මට හිතුණා. ඒක තමයි මම මේ රණවිරු ගාය ගැන කතා කරන්නේ. හරි. අපි රණවිරු ගාය ගැන මෙහෙම කතා කරමුකෝ. දැන් රණවිරු ගාය කියන එකේදී අපි අදහස් කළ යුත්තේ අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ වෙලාවේදී සක්‍රීය සේවයේ යෙදී සිටිනා වූ අතීතයේදී සක්‍රීය සේවයේ යෙදී සිට මේ අවස්ථාවේදී විශ්‍රාමගත වෙලා ඉන්න රණවිරුවන් සම්බන්ධව අපි දක්වන කෘතඥතාවය, ආදරය, කරුණාව, ගෞරවය සහ ඔවුන් වෙනුවෙන් අපේ හිතේ තියෙන ඒ ආකල්පමය දේවල් පොසිටිව් නැත්තම් යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම. ඒක තමයි රණවිරු ගායන. රණවිරුවෙක් යම් කිසි අවස්ථාවකදී ආයතනයකට ආවම ආබාධිත රණවිරුවෙක් හෝ සක්‍රීය සේවයේදී සිටින රණවිරුවෙක් ඔවුන්ට අවශ්‍ය සේවාවල් ඉක්මනින් ලබා දීම. ඒ වගේම ඔවුන් අපරට වෙනුවෙන් කරපු කැපකිරීම සම්බන්ධයෙන් අපි යම් කිසි කෘතඥතාවයක් දක්වලා ඔවුන් වෙනුවෙන් යම් කිසි මූලික ස්ථානයක් ලබා දීම වැනි කටයුතු සහ ඔවුන් වෙනුවෙන් අපිට කළ හැකි යම් කිසි උදාහරණයක් විදිහට ආබාධිත රණවිරුවෙක් වෙනුවෙන් කෘතිම පාදයක් ලබා දීම හෝ යම් කිසි ඔවුන්ගේ පවුලේ දරුවන්ගේ පවුලේ කටයුතු වලින් යම් කිසි උපකාරයක් කිරීම කියන දේවල් වගේ අපිට මේ ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් කළ හැකි කාරණා ටික කිරීම තමයි රණවිරු ගාය කියන එක හරිම අරමුණ. ඔවුන් මේ වෙලාවේදී විශ්‍රාමගත වෙලා ඉන්නවා නම් ඔවුන් වෙන රැකියාවක් කරනවා නම් ඒ රැකියාව කරන්නට යම් කිසි අතහිතවීමක් නැත්නම් වෙන රැකියාවක් කරනවා නම් ඔවුන්ට ඒවට යොමු කිරීමට අවශ්‍ය තවත් සාධක අපි ඔවුන් වෙනුවෙන් ලබා දීමක් කියන දේ තමයි අපි මේක කරන්නේ. මේක රණවිරු සේවා අධිකාරියෙන් විතරක් නෙමෙයි. මේක රජයෙන් විතරක් නෙමෙයි. මේක පෞද්ගලිකව අපිටත් කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවේදී අපිට රණවිරු වෙනුවෙන් අපි කිසිම පැකිලීමකින් තොරව රටේ සියලුම ජනතාව රණවිරුවා වෙනුවෙන් කරන්නට කැප වෙලා ඉන්නවා. යම් කිසි කොටසකට දැනට රණවිරුවා කරපු දේ අමතක කරලා තියෙනවා. ඒක මතක් කිරීමක් විදිහට කරන්න ඕන. ඔවුන් කරපු කැපවීම ඔබට අමතක වෙලා නම් YouTube එකේ channel එකක් තියෙනවා වනස කියලා. ඒ වනස කියන channel එකේ තියෙන ඒ වීඩියෝස් බලන්න. එතකොට තේරෙයි අපේ රණවිරුවා කොච්චර කැපකිරීමක් මේ යුද්ධය ඉවර කරන්න කරලා තියෙනවද කියලා. එතකොට මේ රටේ පොදුමහත් ජනතාවට රණවිරු ගාය උපරිමයෙන්ම තියෙනවා. රණවිරුවා වෙනුවෙන් මේ අවශ්‍ය සියලු කාරණා වුන් කරනවා. හැබැයි මේ රණවිරු ගාය අවභාවිතා කරලා තියෙන්නේ රටේ ඉන්න දේශපාලඥයෝ. මේ අවභාවිතා කරපු ආකාර කීපයක් මම කියන්නම්කෝ. දැන් රණවිරු ගාය අවභාවිතා කරපු අවස්ථාවක් තමයි විශේෂයෙන්ම ඡන්ද කාලෙදී මේ යම්කිසි දේශපාලන කණ්ඩායමක් තමන්ගේ දේශපාලනයේදී ඒ අවස්ථාවේදී රණවිරුවන්ගේ තිබ්බ ජනප්‍රියතාවය සහ ජනතාව වුන් වෙනුවෙන් තිබ්බ ගෞරවය නිසා ඒ ජනතාවගේ ඡන්ද ගොඩ තමන් වෙනුවෙන් නතු කර ගැනීමට රණවිරුවෙක් තමන්ගේ දේශපාලන පක්ෂයෙන් ඡන්දෙට ඉදිරිපත් කර හැම දිස්ත්‍රික්කෙම මේ කවුද කරේ කියලා ඔබ දන්නවා. එතකොට ඒක කරේ මේ රණවිරුවාට තියෙන ආදරයකට කරුණාවකට නෙවෙයි තමන්ගේ දේශපාලන ඡන්ද ගොඩ වැඩි කරගෙන තමන්ගේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්. හැබැයි ඒ ආපු රණවිරුවන් සහ රටේ ඉන්න අනිත් ඔවුන්ට ඡන්දෙ දීපු රණවිරුවන් හෝ රණවිරු පවුල්වල කට්ටියට වෙච්ච සුබ සාධනයක් සුබසෙදක් මම නම් අද වෙනකන් අහලා නැහැ. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි මේ රණවිරුව පාවිච්චි කරා තව කාලෙකදී තමාගේ ඉන්න දේශපාලඥයන්ගේ ඉන්න දරුවන්ගේ සහ ඒ අවශ්‍ය කට්ටියගේ බැල මෙහෙවරකම් කරන්න. මතකයි ඇති ඔබට කාලයක් රණවිරුවන් ගියා වැලිකොට්ට ගහන්න කාර් රේස් පදින ට්‍රක්ස් වල. ඊට පස්සේ රණවිරුවන් භාවිතා කරා තම තමාගේ පෞද්ගලික නිවාසවල වැඩ කටයුතු කරගන්න. ඒ වගේම සමහර දේශපාලඥයන්ගේ බිරින්දෑවරුන්ගේ බල්ලෝ බලාගන්න, බල්ලෝ නාවන්න, වාහන හොදන්න. ඒ වගේම ඔයාලා ජොගින් යන පාත්වල මුදේට අතු ගාලා තියන්න. ඒ වගේ කාරණාවලට පාවිච්චි කරා. හැබැයි ওই කාලෙදිම කතා වුණා මේ රණවිරුව යුද්ධේ නෑ දැන් එයාලා කෘෂිකර්මයට යොදවලා තිනවා. ඊට පස්සේ විවිධ ව්‍යාපෘති වලට යොදවලා තිනවා. ඔව් ඉතින් යුද්ධයක් නැති වෙලාවකදී ඒ වගේ යම්කිසි රටට වැඩදායී වෙන ගොවිතැන් කටයුතු හරි නැත්නම් මේසන් වැඩ නැත්නම් මොකක් හරි සිවිල් ඉංජිනේරු වැඩ මොන හරි ඒ වගේ දෙයකට රටේ දියුණුව සම්බන්ධයෙන් වැඩකට පාවිච්චි කිරීම ඒක ඕන ආණ්ඩුවක් යටතේ කළ යුතු දෙයක්. මොකද රජයේ හමුදාවන් යුද්ධයට පුහුණු වෙනවාට අමතරව උන් යම්කිසි රටේ සංවර්ධන කාර්යයකට භාවිතා කරන්න ඕන. හැබැයි අර වගේ වැලිකොට්ට ගහන්න කාර් රේස් පදින එකට බල්ලෝ නාවන්න වාහන හොදන්න ගෙවල් වල තනකොළ කපන්න
ඊට පස්සේ තමන්ගේ බිරින්දෑවරුන් ජොගින් යද්දි පාරවල් සුද්ධ කරන්න ඒ වගේ වැඩවලට පාවිච්චි කිරීම රණවිරුගාය නෙවෙයි. ඒ රණවිරුගාය උපරිමටම මේ තිබ්බ මිනිස්සු කියලා පෙන්වන කට්ටිය ඒක අවභාවිත කරලා ඔවුන්ගේ මේ පෞද්ගලික වැඩ කටයුතු කරන්න රණවිරුවා ඉතාම පහතට ඇදලා දාපු අවස්ථාවන් තමයි ඒ. ඒ වගේම තව දෙයක් තමයි මේ සමහර රණවිරුවන් පාවිච්චි කරලා තිබ්බා මේ තමගේ දේශපාලනයට විරුද්ධවාදීන්ව මැඩ පවත්වන්න ප්‍රහාර එල්ල කරන්න මරන්න. ඉතින් ඔය වගේ කාරණා වෙලා තිබ්බා. හරි. දැන් වර්තමානට එමුකෝ. දැන් වර්තමානට ආවන් පස්සේ දැන් මේ තියෙන කතාව තමයි මේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් ආපු කතාව. දැන් සුරේෂ් සලේ අත්අඩංගුවට අරගෙන දවස් 90ක් විතර ගියා. ඊට පස්සේ හදිසියෙම මේ ගෝඨාභය රාජපක්ෂ කියන ඉෂ්ටපු ජනාධිපතිතුමාගේ විදේශ ගමන් තහනම් වුණාන් පස්සේ මෙන්න සලේට කන්න දෙන්නේ නැහැ, බෙහෙත් දෙන්නේ නැහැ, මානසික වදපීඩ කරලා තිනවා, අරකය කරලා තිනවා, මේක කරලා තිනවා කියලා ආවා. දැන් එයා අත්අඩංගුවට ගත්ත හේතු කාරණාව බැලුවන් පස්සේ ඒකට වෙලා තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම කියන කාරණාව. එතකොට මීට අමතරව තව වෙච්ච දෙයක් තමයි මීට කලින් හිටපු හමුදාපතිවරු, ඊට පස්සේ හමුදාවේ නිලධාරීන්, නාවික හමුදාවේ නිලධාරීන්, ඊට පස්සේ පොලිසියේ සහ ගුවන් හමුදාවේ යම් යම් නිලධාරීන් කාලෙන් කාලෙට අත්අඩංගුවට පත් වුණා විවිධාකාර වූ සමාජ විරෝධී කටයුතු වෙනවා. හැබැයි ඒ පත්වෙච්ච හැම එක්කෙනාම බේර ගන්න එකම කණ්ඩායම, එකම දේශපාලන කණ්ඩායම තමයි ඇවිල්ලා කිව්වේ අම්මෝ අපි මේ රණවිරු දඩයම් කරනවා, අරක කරනවා, මේක කරනවා කියලා. මට අහන්න තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ ඔය ඔබතුමන් ළඟින් සහ මේ කියන්නේ මේ දේශපාලනය කරන ඔබතුමන් ළඟින් සහ පොදු ජනතාවගෙන් මෙච්චර කාලයකට රටේ කිසිම රණවිරුවෙක් LTT එකට එරෙහිව යුද්ධ කරා කියලා හරි වෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් මැඩපවත්වන්න රටේ නීතිය සාමයේ කඩවන දෙයක් නවත්තන්න වැඩ කරා කියලා හිරේ දාලා තියෙනවා. ඒ කියන්නේ රට වෙනුවෙන් යම්කිසි සේවයක් කරා කියලා හිරේ දාලා තියෙනවා. මම දන්න විදිහට නම් එහෙම එකක් නැහැ. LTT කෙනෙක් යුද්ධ කරා කියලා හමුදාවේ කිසිම නිලධාරියෙක්, නාවික හමුදාවේ, පොලිසිය, ගුවන් හමුදාවේ, සිවිල් ආරක්ෂක බලකායේ කිසිම නිලධාරියෙක් හිරේ දාලා නැහැ. ඔය හිරේ ගිය සියලුම පොලිසියේ හෝ හමුදාවේ, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ගිහිල්ලා තියෙන්නේ පොඩි නිලේ ඉඳලා ඉහළ නිලයට යනකන් නිලධාරීන් හිරේට ගිහිල්ලා තියෙන්නේ. නැත්නම් නඩු අහන්නේ ඔවුන් කරපු සමාජ විරෝධී කටයුතු. ඒක මේ හමුදාවට සම්බන්ධ කාරණා නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට හමුදා නිලධාරියෙක් හමුදාවේ තමන්ගේ නිවාඩු කාලේ නැත්නම් අපි කියන ඔෆ් ඩියුටි යන වෙලාවකදී ගිහිල්ලි වෙලා මේ පාතාල කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා මිනිස්සෙක් මරුවා නම් ඒක මනුෂ්‍ය ඝාතනය. ඒක මේ ත්‍රස්තවාදයේ මැඩ පැවැත්වීම නෙවෙයිනේ. එතකොට ඒ කාරණාව සම්බන්ධයෙන් නඩු ගිහිල්ලා හිරේ ගිහිල්ලා තියෙනවා. එහෙම නිලධාරියෙක් ගිහිල්ලි වෙලා ස්ත්‍රී දූෂණයක් කරලා තියෙනවා නම් ඒක සිවිල් කාරණාවක්. ඒකෙදි මේ සිවිල් නීතිය යටතේ මේ කරපු වැරදි වලට තමයි හිරේ ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ කොටියකට වෙඩි තිබ්බා කියලා නැත්නම් ත්‍රස්තවාදී කණ්ඩායමක සමාජිකයෙකුට වෙඩි තිබ්බා කියලා නෙමෙයි මේ කිසිම කෙනෙක් හිරේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔය හිරේ ගිහිල්ලා තියෙන නඩු මේ වනකොටත් පැවැත්වෙන සියලු දෙනාම ඒකට අරන් තියෙන යම්කිසි සමාජයේ පොදු මහත් සමාජයට විරුද්ධව කරන යම්කිසි අපරාධමය හෝ යම්කිසි සමාජමය නීති විරෝධී කටයුත්තක් වෙනුවෙන් තමයි වුණු අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ හින්දා ඔය රණවිරු ගාය කියලා දැන් පෙන්නන ඔය හැමෝම ඔය රණවිරුවන්ට දඩයම් කරනවා, අර කරනවා, මේ කරනවා කියලා එන හැමෝම එන්නේ මේ ඔවුන්ගේ ප්‍රොජෙක්ට්ස් කරන්න. එහෙම නැත්නම් රණවිරුවන් Taman වෙනුවෙන් කරව ප්‍රොජෙක්ට්ස් වල මේ Tamanගේ කොටස එළිවේ කියන එක ඩිපෙන්ඩ් කරන්න. එහෙම නැතු දැන් බලන්නකො ශ්‍රී දේශනායක් කරලා ගියා රණවිරුවෙක් වෙනුවෙන් හෝ නැත්නම් හිටපු හමුදා නිලධාරියෙක් ගිහිල්ලි වෙලා පාතාලයට සම්බන්ධ වෙලා මේ පාතාල ක්‍රියාකාරකම් කරා කියලා උන් හිරේ ගියා කියලා කවුරුත් ඔය රණවිරු ගාය කියලා ඇවිල්ලි වෙලා මේ ඔවුන් වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. හැබැයි දේශපාලඥයන් වෙනුවෙන් දේශපාලනය වෙනුවෙන් යම්කිසි කොටසක් ඒ දේශපාලඥයන්ගේ හෙන්චයන් වෙච්ච මේ දේශපාලනයට නැති වෙච්ච නතු වෙච්ච රණවිරුව හෝ පොලිසිය කට්ටිය කරා නම් ඕන් ඩිෆෙන්ඩ් කරන්න තමයි මේ දේශපාලඥයෝ ඇවිල්ලා තියෙන්නේ. ඒක හිටපු හමුදාපතිවරු අත්අඩංගුවට ගත්ත වෙලාවදී බලන්න පුළුවන්, පොලිස්පතිවරුන් අත්අඩංගුවට ගත්ත වෙලාවදී බලන්න පුළුවන්. නැත්නම් අනිකුත් සෙසු නිලයන් වල ඉන්න හමුදා නිලධාරීන් අත්අඩංගුවට පත් වෙච්ච වෙලාවදී මේ ඉදිරිපත් වෙන කණ්ඩායමත් එකම කණ්ඩායම. එකම කණ්ඩායම තමයි, එකම දේශපාලන කණ්ඩායම තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔබලාට හොඳට හිතන බැලුවොත් තේරෙනවා ඇති මේ රණවිරු ගාය කියලා මොවුන් පෙන්වන මේ ව්‍යාජයක්. මේ ව්‍යාජය පෙන්වන එකකින්ද තමයි මේ ඔවුන්ට ඔවුන්ගේ පැවැත්මක් තියෙන්නේ. මොකද ඔවුන්ගේ ඉදිරි කටයුතු වලට පැවැත්මක් තියාගන්න පුළුවන් මේ කාරණාව. මේක මිනිස්සුන්ට කාවත් දෙන අනේ රණවිරු දඩයම් කරනවා, අපේ රට වෙනුවෙන් දිවි පිදුපු, අපේ රට වෙනුවෙන් කැපකිරීමක් කරපු මේ රණවිරු මෙහෙම දඩයම් කරනවා. ඒ කියලා ඔවුන්ගේ අනුකම්පාව Taman වෙත යොමු කරන තමන්ගේ දේශපාලන කොට වැඩ කර ගැනීමත් ඒ තුලින් තමන්ගේ කරපු වැරදි වැඩ, තමන් කරපු වංචාවල් සහ දූෂණ ආරක්ෂා කර ගැනීමත් තමයි මොවුන්ගේ බලාපොරොත්තුව. ඉතින් මේක
ගත්තොත් මේක මේ ඇත්තටම ඔවුන් කරන මේ වැරදි වැඩේ එලි කරන්න ඕන. අපි හිතමු ඒ කරපු සියලුම නිලධාරීන්ට යම්කිසි දඬුවමක් හම්බෙලා තියෙනවා නම් ඒ හම්බෙලා තියෙන දඬුවමත් හම්බෙලා තියෙන්නේ තමන් කරපු වැරද්දකට. එහෙම නැතු නිකරුණේ ලංකාවේ අධිකරණයකින් හිරේ දාන්නේ නැහැ. ඉතින් මේ කියන කාරණාත් එක්ක ගත්තම ඔබලට තේරෙනවා ඇති මේ රණවිරු ගාය ඇත්තටම තියෙන අපි ගාවද ඔය කියන දේශපාලඥයෝ ගාවද කියලා. ඒ වගේම ඔය වැරදි වලට මේ වෙලාවට අත්අඩංගුවට පත් වෙලා තියෙන සහ දඬුවම් විඳින සියලු දෙනාමත් ඒ දඬුවම් නියම වෙලා තින්නේ ලංකාවේ ස්වාධීන අධිකරණයේ ඒ නිසි ක්‍රියාමාර්ගයෙන් අධිකරණ කටයුතු කරලා නඩුව අහලා ඒ වරදට අදාළව නඩුව දීලා තියෙන. නැතෝ LTT එක වෙනුවෙන් මේ විරුද්ධ යුද්ධ කරා කියන කාරණාවට නෙවෙයි. ඉතින් ඔයාලත් හොඳට මතක තියාගන්න මේ රණවිරු ගාය කියන එක මේක මේ ව්‍යාජ ප්‍රොජෙක්ට් එකක් මේ දේශපාලඥයන් කරන. ඉතින් ඔයාලගේ අවධානයෙන් ඔයාලගේ බුද්ධියෙන් හිතලා බලන්න. මොවුන් මේ කරන්නේ තමාගේ වැරදි වසා ගැනීමට රණවිරුවන් පාවිච්චි කිරීමද එහෙම නැත්නම් ඇත්තටම රණවිරුවන් වෙනුවෙන් කැපකිරීමක් කරනවාද කියලා. එහෙම කැපකිරීමක් කරනවා නම් මේ වෙනකොටත් ලංකාවේ රණවිරුවන් වෙනුවෙන් කළ යුතු දේවල් ගොඩාක් තියෙනවා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කළ යුතු බෙහෙත් හේත් ලබා දීම ඇතුළු සමාන බෙහෙත් හේත් ලබා දීම ඇතුළු ඒ වගේම වුන්ට අත්වාරු කෘතිම කකුල් කෘතිම ලබා දීම ඇතුළු විශේෂ ගොඩාක් දේවල් කරන්න තියෙනවා. උන්ගේ පවුලෙන් සුබ සාධනය කටයුතු වෙනවා ගොඩාක් දේවල් කරනවා. ඒ කිසි දෙයකටම වුන් සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ යම්කිසි යටිකූට වැඩක් තමන්ගේ තියෙන දේශපාලන කටයුත්තක් වෙනුවෙන් මොවුන් අවභාවිතා කිරීමක් කරලා ඒකෙදී තමන් අහුවෙයි කියන බයට යම්කිසි නිලධාරියෙක් අත්අඩංගුවට ගත්තා ගමන් ඔවුන් බේරාගෙන ඉදිරිපත් වීම කියන්නේ විශේෂයෙන්ම හිතන්න ඕන ඔබලා මේක මේ රට වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන දෙයක් කියලා. ඒ හින්දා අපි රණවිරු ගාය ගැන ආපහු දවසක කතා කරමු. හැබැයි මේ රණවිරු ගාය පෙන්වන දේශපාලඥයන්ගෙන් පරිස්සම් වෙන්න. ඔවුන් තමයි මේ රටේ නැවතත් යුද්ධයක් තව අනාගතයේදී ඇති කරනවා නම් ඇති කරන්න මුල වෙන්නේ. ඒක ඔබට මම තව දවසකදී පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ LTT යුද්ධය ඇතිවීම සම්බන්ධයෙන් නැත්නම් ජනවාර්ගික අර්බුදය ඇතිවීම සම්බන්ධයෙන් ඉදිරියේදී කරන වීඩියෝ එකදී පැහැදිලි කරන්නම් කොහොමද ඒක අනාගතයේදී ඇති වෙන්න පුළුවන් සහ අතීතයේදී ඇති කරේ කියලා. ඒ හින්දා ආයෙ දවසකදී හම්බ වෙනකන් රණවිරු ගාය ගැන ඔබත් ඔබගේ මනසින් හිතලා බලන්න මේ කරන දේවල් කොහොමද ඔබට බලපාන්නේ කියලා සහ දේශපාලඥයන් රණවිරුවන් අවභාවිත කරන්න කියලා. එහෙනම් ගිහින් එන්නම් ආයෙ දවසකදී හම්බෙමු අලුත් මාතෘකාවකින්. බොහොම ස්තුතියි.